රයිට් පුතේ. තාත්වික සංඛ්‍යා පාඩම. ලියා ගන්න මාතෘකාව පොතේ තාත්වික සංඛ්‍යා. පොතේ මාතෘකාව ලියා ගන්න තාත්වික සංඛ්‍යා. හරි? තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා. අනුමාත්‍රකාවක් දාගන්න නිකිල. අනුමාත්‍රකාවක් දාගන්න පුතේ නිකිල. අනුමාත්‍රකාවක් දාගන්න නිකිල. 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 හරි. නිකිලයක් කියන්නේ මොකද්ද දරුවෝ? රයිට්. නිකිලයක් කියන්නේ මොකද්ද? මොකද්ද මෙන්න මේ සංකේතය තමයි නිකිලවල පාවිච්චි කරන්නේ. සෙට් අකුරක් වගේ දාලා අර ඉසෙට් අකුර මේ පැත්තෙන් යන ඉරට තව ඉරක් ගහනවා. එතකොට ඕකට තමයි අපි නිකිලයක් කියන්නේ. ඒ කියන්නේ මොකද්ද නිකිලයක් කියන්නේ? මේක සංකේතයක් විතරයි. නිකිලයක් කියන්නේ මොකද්ද? හරි. දන්නේ නැතුව ඇති දැන් අර පොඩි කාලේ 6 වසරේ උගන්වන දේවල් මේවා. පොඩි තරු ලකුණක් දාලා මෙන්න මෙහෙම ලියන්න. නිකිලයක් කියන්නේ මොකද්ද කියලා. හරි. රයිට් ලියන්න මෙහෙම. බිඳුවත් ඇතුළුව බිඳුවත් ඇතුළුව බිඳුවත් ඇතුළුව බිඳුවත් ඇතුළුව ධනහාරින 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 පූර්ණ සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා නිකිල ලෙස හඳුන්වයි. නිකිල ලෙස හඳුන්වයි. නිකිල ලෙස හඳුන්වයි. හරිද පුතේ? පුතේ මෙන්න තියෙනවා නිකිල වලට උදාහරණ ටිකක්. බිංදුව 1 2 3 4 ඍණ 5 ඍණ 8 ඍණ 10 ඔය වගේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 200 ඍණ 40 නේද? ඔය වගේ ගොඩක් එව්වා නිකිල වලට උදාහරණ වෙනවා. හරිද? දැන් මෙතනදී පුතේ නිකිලයක් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න භාගයක්වත් නොවන දශමයක්වත් නොවන පූර්ණ සංඛ්‍යා පමණක් ඇතුළත් සංඛ්‍යා තමයි නිකිල කියලා කියන්නේ. ඒ කියන්නේ ඍණ සංඛ්‍යා සහ ධන සංඛ්‍යා සහ බිඳුව කියන සංඛ්‍යා වර්ග තුනම නිකිල වලට අයත් වෙනවා. රයිට්. උදාහරණ කියලා දාලා මේක ලියා ගන්න බලන්න ටක් ගාලා කට්ටියම. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න දරුවනේ. ලියලා ඉවරලා මෙසේජ් එකක් දාන්න හරි සර් කියලා. හරිනේ. රයිට් පුතේ.
හරි හැම වාරිද අනිත් තමයිනොත් මැසේජ් එකක් දාන්න ටක් ගාලා අනිත් ළමයිනොත් ටක් ගාලා මැසේජ් එකක් දාන්න බලන්න හරි ඊළඟට දාන්න පුතේ පොඩි මාතෘකා හරිනේ හරි ඊළඟට දාන්න චූටි මාතෘකාවක් පරිමේය සංඛ්‍යා පරිමේය සංඛ්‍යා පරිමේය සංඛ්‍යා පරිමේය සංඛ්‍යා උදේ මේ පරිමේය සංඛ්‍යා ගැන සරලව කිව්වොත් එහෙම මේකේ සරල අදහස තමයි පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ භාගයක් විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යා කියන එක තේරුණාද මේ පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ දරුවෝ භාගයක් විදිහට මෙයාව ලියන්න පුළුවන් කියන එක තමයි මේ පරිමේය සංඛ්‍යා වලින් අදහස් දෙන අදහස වෙන්නේ හරිද right ලියන්න මෙහෙම තරලකුණක් දාලා පරිමේය සංඛ්‍යා යටතේ හරි පරිමේය සංඛ්‍යා යනු පරිමේය සංඛ්‍යා යනු හරි පරිමේය සංඛ්‍යා යනු භාගයක් ලෙස ලිවිය හැකි සංඛ්‍යා වේ 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 මෙහිදී 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 හරයේ බිඳුව නොතිබිය යුතුය 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 right හරයේ බිඳුව නොතිබිය යුතුය හරි හරිද පුතේ හරි ඊළඟට පොඩි තරලකුණක් දාන්න මෙහෙම තව පොඩි තරලකුණක් දාන්න මෙහෙම ලියන්න සියලුම පූර්ණ සංඛ්‍යා සියලුම පූර්ණ සංඛ්‍යා සියලුම පූර්ණ සංඛ්‍යා වරහන් ඇතුළ දාන්න නිකිල කියලා සියලුම පූර්ණ සංඛ්‍යා වරහන් ඇතුළ දාන්න නිකිල හරි නිකිල එතකොට පුතේ සියලුම පූර්ණ සංඛ්‍යා කිව්වහම මෙතනදී පරිමේය සංඛ්‍යා වලට ධන ඍණ වගේම බිඳුව කියන්නේ ශූන්‍යයත් අයිති. හොඳ ශූන්‍ය කියන්නේ බිඳුව. එතකොට බිඳුවත් අයිති. තේරුණාද මං කියපේක? මේ පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ නිකිල වලටමයි කියන එක තමයි මං කිව්වේ. හරිද? එතකොට පරිමේය සංඛ්‍යා කියන්නේ නිකිල වලටම නෙමෙයි. පරිමේය සංඛ්‍යා වලට ධන ඍණ බිඳුව කියන සංඛ්‍යා ටික අයිති කියන එක තමයි මම මේ කියන්නේ. එතකොට පරිමේය සංඛ්‍යා කියන්නේ නිකිල නෙමෙයි. පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ භාගයක් යෙදුණු සංඛ්‍යාවක්. එතකොට මේ සංඛ්‍යා වලට ධන එන්නත් පුළුවන්, ඍණ එන්නත් පුළුවන්, බිඳුව එන්නත් පුළුවන් කියන එක තමයි මගේ මේ අදහස දුන්නේ. හරිද? මේ නිකිල වරහන් ඇතුළේ අර නිකිල කියන එක කපා ගනින්කෝ. නිකිල කියලා ලියන්න එපා බොලාලා පටලා ගන්නවා. එතකොට මේ ඒක කපන්න. වරහන් ඇතුළේ නිකිල කියලා ලියුව එක කපන්න. සම්පූර්ණයෙන්ම කපන්න ඒක.
කියන්නේ වරහන කපවන් වරහන ඇතුලේ තියෙන නිකිල කියන වචනේ කපහන්. නැත්නම් මුළු වාක්‍යයම කපන්න නෙමෙයි කියලා නෙමෙයි කිව්වේ හොඳේ. එතකොට මෙන්න මේ විදිහට ලියවෙන්න ඕන මුලින් ඉඳලම. හරි. ලියන්න මෙහෙම සියලුම පූර්ණ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වේ කියලා ලියවෙන්න ඕන. සියලුම පූර්ණ සංඛ්‍යා සියලුම පූර්ණ සංඛ්‍යා සියලුම පූර්ණ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වේ. සියලුම පූර්ණ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වේ. සියලුම පූර්ණ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වේ. හරිද ළමයි? හරිද? හරි. රයිට් හරිනේ. දැන් දාන්න මාතෘකාවක් පොඩි. අර උඹලගේ හෙන හැල්ලක් තියෙනවනේ ඔය පොතේ. එපා වෙනවනේ පළවෙනි පාරම දකිද්දිත් නේද? ඒ නිසායි මේක මේ විදිහට කියලා දෙන්නේ. හරි. ඒ නිසා පොඩ අහගෙන ඉන්න මම ලස්සනට කියලා දෙන්නම් වැඩි. හොඳේ. දැන් දාන මාතෘකාව පොඩි දශම සංඛ්‍යා කියලා. ඔය පරිමේය සංඛ්‍යා වලටම අදාළ කොටසක්. දශම සංඛ්‍යා. ඔය දශම කියලා කියවුවට දැනගෙන හිටියේ නෑනේ මේ දශම වලත් වර්ග තියෙනවා කියලා. අල්ල යන දශම සංඛ්‍යා. ඊට පස්සේ මම මේ ගහන විදිහට වගුවක් ගහ ගන්නකො. ෂෝට් නෝට් එකක් දෙන්නේ හොඳේ. අන්ත දශම රයිට්. එහා පැත්තෙන් ගහ ගන්න ඕන ඔයා සමාවර්ත දශම කියලා. සමාවර්ත දශම. මේ ටික දන්නේ නැතුව පුතා රයිට් ඉස්සරහට ගියාට වැඩක් නැහැ ඒක. මේ ටික මේ විදිහට දෙන්න ඊට පස්සේ අපි ගණන් හදමු මේකේ. චුට්ටකේ. හරි. අන්ත දශමයි සමාවර්ත දශමයි. අන්ත දශම පැත්තේ ලියවෙන්න ඕන නිශ්චිත දශම පිළිතුරක් ලැබේ. නිශ්චිත දශම පිළිතුරක් ලැබේ. නිශ්චිත දශම පිළිතුරක් ලැබේ. සමාවර්ත පැත්තේ ලියන්න ඕන නිශ්චිත දශම පිළිතුරක් නොලැබේ එකම දශම පිළිතුර ලැබේ කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම ලියන්න ඕන නිශ්චිත දශම පිළිතුරක් නොලැබේ right එකම දශම පිළිතුරක් ලැබේ. හරි ලියා ගන්න ඉක්මන් කරන්න. මාත් ලියනවා ඔයාලත් එක්කම ලස්සනට. right ලස්සනද නැගතද නම් දන්නේ නැහැ. මම ලියනවා ඔයාලත් ලස්සනට ලියහන්. උදාහරණ ටිකක් දාමුද මෙන්න මේ විදියට. දැන් පුතේ මේකට අයිති මෙන්න මේ වගේ භාගයක්. 4න් 3 සමානයි උත්තරේ එනවනේ අපිට 0.75 කියලා. ඊළඟට දෙකෙන් එක ගන්නකො. උදාහරණ මේ හොඳේ. දෙකෙන් එක ගත්තාම දෙකෙන් එකත් එනවා 0.5යි කියලා. ඊළඟට ගමු තව මොකක් හරි උදාහරණයක් ඕන. ඔය ඇති. තව ඕනනම් දාත හැකි 5න් 3 ඔය වගේ ඒවා දාත හැකි මේ ඇති. 8න් 2. හරි. ඕනනම් තව 8න් 2 දැම්ම හැකි. ඒ වගේ දැම්ම හරි මේකට දාන්නකො. හරි. මේ පැත්තට එනවා උදාහරණ විදිහට right 3න් 1 3න් 1 එතකොට උත්තරේ එන්නේ කොහමද 0.3 ඔය විදිහට දිගටම යනවා. මම තිප්පේලියක් තියෙනවා. හොඳයි ඒකනේ අපි කියන්නේ එකම දශම පිළිතුරක් ලැබේ කියලා. ඊළඟට පුතා ඊළඟ උදාහරණයක් ගත්තොත් එහෙම 6න් 5 කියලා හිතන්නකො. 6න් 5 කියලා හිතන්නකො. මේ 6න් 5 හරි
මෙන්න මේක මෙතනදී මහ ගන්න මෙහෙම බලන්න හරිද මෙතනදී මහ ගන්න මේක දැන් පුතේ 3න් 1 කියන එක රයිට් මේ විදිහට දිගටම යනවා ඉවරයක් නෑ නේද අන්න ඒ නිසා පුතේ මේ 3න් 1 කියන එකට අපිට කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ සමාවර්ත දශම වල මෙහෙම 0.3 කියලා ලියලා දැන් මෙතන 3 විතරනේ යන්නේ එතකොට 3 විතරක් යන නිසා පුතේ අපි මේක උඩින් පොඩි තිතක් තියෙනවා මොකද කරන්නේ උඩින් තිතක් තියෙනවා තේරුණාද ඕක උඩින් එක තිතක් තියෙනවා අපි ඕකට කියනවා පුතා කෙටිකරණය කියලා මොකද්ද කෙටිකරණය ඒ කියන්නේ මේ දශම තිත්ත කියන එක අපි කෙටිකරණය කරා කෙටිකරණය තේරුණාද මේ දශම දිගටම යන එක අපි කෙටි කරා හරිද ඔක පොඩ්ඩක් නිකන් සාමාන්‍ය දැනීමක් විදිහට දැනගෙන ඉන්න හොඳේ ඊළඟට තව එකක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම 6න් 5 කියන උදාහරණය බලන්නකො මෙයාගේ පුතේ උත්තරේ එන්නේ 0.8යි 8යි 3 වෙන්න ඕන බලන්නකො 0.8යි 3 වෙන්න ඕන මට මතක විදිහට එතකොට මෙයාගේ හරියටම බෙදෙන්නේ නැහැ මේ විදිහට 8යි 3යි 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 ওই විදිහට 3ම එනවා 8ෙන් නැවතිලා නැවත එන්නේ 3මයි එතකොට පුතේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ওই දශම සංඛ්‍යාව පෙන්눔 කරන්න මෙන්න මෙහෙම ලියනවා අපි 0.8යි 3යි 3 උඩින් අර කෙටිකරණය දානවා මෙන්න මෙහෙම 3 උඩින් තිතක් තියෙනවා තව උදාහරණයක් ගමුද මේකට දැන් මේකට ඕන අපිට තව උදාහරණයක් ගමු අපි උදාහරණයක් කියන්නේ මෙහෙම හිතමුකෝ 5.44444 යනවා කියලා හිතමුකෝ එතකොට ඒක මොකද කරන්නේ 5.4 ලිව්වා උඩින් තිතක් තිබ්බා රයිට් ඊළඟට උදාහරණයක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම එකක් හිතන්නකෝ යා දැන් මෙහෙම ඉදන මම මේක වෙනම කරන්න දැන් මේක මේ වගුවට ඈඳන්න එපා මේක නිකන් ඔයාලට උදාහරණයක් තේරෙන්න ඕන නිසා මෙහෙම ඉදන්නකො 3.15 ඔය විදිහට බෙදීගෙන යනවා කියලා හිතන්නකො පුතේ මොකද වෙන්නේ 3.15 කියලා දිගටම බෙදීගෙන යනවා ඕක අපිට ලියත හැකි මෙන්න මෙහෙම 3.15ට උඩින් දෙකෙන්ම තිත් තියන්න ඕන මොකද කරන්න ඕන දෙකෙන්ම තියන්න ඕන එතකොට තමයි දෙකම යන්නේ තිත් මොවා පිනිමුවා වගේ හරිද එතකොට තමයි දෙකම යන්නේ රයිට් ආයේ මොකද්ද තව එකක් හිතමු මෙන්න මෙහෙම අපිට එනවා මෙහෙම 7.446 ඔය විදිහට යනවා කියලා හිතන්නකෝ ඕම යද්දී ඕකට පුතා අපිට කරන්න පුළුවන් 7.146 උඩින් 33ක් මෙන්න මේ විදිහට 1ටයි 4ටයි 6ටයි ඔය සංඛ්‍යා තුනටම රයිට් පේන්නේ නේද මම උඩින් ලියන්නද මෙන්න මෙතනින් මම ලියන්නම් යටින් ලියන්න ඕන එක මම උඩින් ලියනවා හොඳේ 7.146 කියලා ඔය විදිහට තියෙනවා රයිට් එතකොට පුතේ අපිට කරන්න තියෙන්නේ 7.146 කියලා ඔය තුනට උඩින් අපි මෙන්න මේ විදිහට තිත් එලියක් තිත් තුනක් තියෙනවා තේරුණාද පුතේ මැසේජ් එකක් දාන්න තේරුණාද කියලා තේරුණාද ඔය ටික දැනට උගන්න පොඩි එක තේරුණාද හැමෝම මට මැසේජ් එකක් දාන්න යාම යෙප් තේරලා තියෙනවා යෙප්ලු හොඳයි අනිත් ළමයි යෙප්ද අනිත් ළමයිනුත් යෙප්ද කියන්න බලන්න ඕලු නෙමේ ඔවුලු හරිද ඕව් කියලා දාලා තියෙනවා අනිත් ළමයි කවුද අපේ yes ඊළඟට කල්පිටිය ළමයි දෙන්න ඒ ළමයි දෙන්න මොකෝ තේරුණාද නැද්ද සර් රිවිෂන් පන්ති වෙන දවසකට දාන්න බෑද සර් අපිට දහම් පාසල් පුතේ බ්‍රහස්පතින්දාට දහම් පාසල්
බ්‍රහස්පතින්දර දහම් පාසල් මං ඉරිදා නෙමෙයි බ්‍රහස්පතින්ද. ඔයාලා ක්‍රිස්තියන්ද කතෝලිකද? කීයටද දහම් පාසල්? කී ඉඳන් කීය වෙනකන්ද? මට මැසේජ් එකක් දාන්න දහම් පාසල් කී ඉඳන් කීය වෙනකන්ද කියලා. කී ඉඳන් කීය වෙනකන්ද ළමයා? මැසේජ් එකක් දාන්න ඉක්මන් කරන්න. සුමේෂිකා කෞශල්‍යා දෙන්නම කතෝලිකද? කීයට දහම් පාසල් ඉවර වෙන්නේ කියන්නකෝ. ප්‍රශ්නයක් විසඳ 4යි තිය 6යි තිය. අතරම පාමාර 6 මාර පැය දෙකක් තියෙනවා නේද? එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි පුතේ අපි එහෙම වුණොත් රිවිෂන් පන්තිය මම දාන්නම් වෙන දවසක බලලා අඟහරුවාද වගේ දවසක් අවුලක් නැද්ද ඔයාලට? ඕකේ නේ හරි. අනිත් ළමයිනොත් ප්‍රශ්නේ ගැටලුවක් නැද්ද අඟහරුවාද වගේ දවසක් රිවිෂන් පන්තියට? ඒ කියන්නේ අඟහරුවාද රිවිෂන් බදාදා තියරි වගේ අවුලක් නැද්ද? අනිත් ළමයිනොත් මැසේජ් එකක් දාන්න. කො අපේ කවුද ඉන්නේ? පාතිමා ආයේ කවුද? සුලෝෂේ අනිත් ළමයාගේ නම මනීෂා කෞශල්‍යා no problems ඕකේ පුතේ හරි ඕකේ එහෙනම් අවුලක් නැහැ මටත් හරි එහෙනම් මම මගේ අඟහරුවාද තියෙන පන්තියක් මම චේන්ජ් කරගන්නම් බ්‍රහස්පතින්දට ඔයාලා වෙනුවෙන් ඒ නිසා ඔයාලව මේ ඔයාලට පුළුවන් අඟහරුවාදට පන්තියට සම්බන්ධ වෙන්න හොඳේ ඒ කියන්නේ මාර්තු මාසේ ඉඳලා හොඳේ දැන් මම පටන් ගන්න නැහැ මාර්තු මාසේ ඉඳලා බ්‍රහස් මේ අඟහරුවාදට ඔයාලට රිවිෂන් පටන් ගන්නවා කියන එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න හොඳේ රයිට් මේ ටික නෝට් එකක් දාගත්තද හැමෝම මැසේජ් එකක් දාන්න නෝට් එක දාගත්තද කියලා නෝට් එකක් දාගත්තු නැති ළමයි නෝට් එක දාගන්න ටක් ගාලා ඉක්මන් කරන්න thank you sir හරි වෙල්කම් පුතේ නෝට් එක දාගන්න ඉක්මනට හරි සර් කියනවා අනිත් ළමයිනුත් හරිද මැසේජ් එකක් දෙන්න අනිත් ළමයිනුත් හරිද කියලා හරි done නියමයි නියමයි හරි මෙන්න මේ සමාවර්ත දශම වලට අපිට පුළුවන් ආවර්තී දශම කියලා කියන්නත් පුළුවන් හොඳේ තව නමක් මේකට තියෙන ඕන නමයි විතරක් ලියා ගන්න මේකට තව නමක් තියෙනවා ආවර්තී දශම කියලා රයිට් ඒකට තව නමක් තියෙනවා ආවර්තී දශම කියලා ඕන ළමයි ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගත්තොත් හොඳයි ඉතින් මේ විදිහට ප්‍රශ්නයක් එන්නත් පුළුවන් ආවර්තී දශම කියලා ඊට පස්සේ මටත් බණි මේ කියන්නේ නැහැ කියලා හරි ආවර්තී දශම හරිනේ රයිට් ලියන්න පුතේ ඊළඟට මාතෘකාව අපරිමේය සංඛ්‍යා ඊළඟ මාතෘකාව පුතා අපරිමේය සංඛ්‍යා මේක මකන හොඳේ එහෙනම් ලියාගත්ත නෑ මොම ලියාගත්තු නැති ළමෙක් ඉන්නවනම් ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ලියාගත්තු නැති ළමෙක් ඉන්නවනම් ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න හරිනේ රයිට් මකුවා අපරිමේය සංඛ්‍යා මාතෘකාව අපරිමේය සංඛ්‍යා
අපරිමේය සංඛ්‍යා රයිට් හොඳයි අපරිමේය සංඛ්‍යාට මෙන්න මේ විදිහට තර ලකුණක් දාලා ලියන්න පුතේ භාගයක් ලෙස හෝ පූර්ණ සංඛ්‍යා ලෙස right භාගයක් ලෙස හෝ පූර්ණ සංඛ්‍යා ලෙස භාගයක් ලෙස හෝ පූර්ණ සංඛ්‍යා ලෙස ලිවිය නොහැකි සංඛ්‍යා ලිවිය නොහැකි සංඛ්‍යා ලිවිය නොහැකි සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ලෙස හඳුන්වයි අපරිමේය සංඛ්‍යා ලෙස හඳුන්වයි අපරිමේය සංඛ්‍යා ලෙස හඳුන්වයි හරිද උදාහරණයක් දාගන්නකො මෙන්න මෙහෙම උදාහරණ මූල 2 මූල 3 right ඒ වගේ මූල 4 බෑ මූල 4ට උත්තරයක් තියෙනවනේ නේද මූල 5 ගමුකෝ ඒ වගේ ඒවා උදාහරණ විදිහට අපිට ලියන්න පුළුවන් හරි මූල 2 මූල 3 මූල 5 වගේ ඒවා උත්තර උදාහරණයකට ගන්න පුළුවන් හරිද හරි ලියාගත්ත නේද පුතේ හැමෝම ලියාගත්තනේ හොඳයි ලියන්න ඊළඟ තරු ලකුණ මෙන්න මෙහෙම උදාහරණ ලියලා ඉවර වෙලා ඊළඟ පහලින් ආයෙ තරු ලකුණක් දාලා ලියන්න මෙහෙම පුතා උදාහරණ ලියලා ඉවර නම් ආයෙ පහලින් තරු ලකුණක් දාලා ලියන්න මෙන්න මේ විදියට මෙම සංඛ්‍යාවල මෙම සංඛ්‍යාවල මෙම සංඛ්‍යාවල මෙම සංඛ්‍යාවල දශම අගයන් දශම අගයන් දශම අගයන් දශම අගයන් මෙම සංඛ්‍යාවල දශම අගයන් කිසි විටකත් කිසි විටකත් කිසි විටකත් කිසි විටකත් අවසන් වන්නේ හෝ 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 රටාවකට නැවත සිදුවන්නේ හෝ ද නැත රටාවකට නැවත සිදුවන්නේද නැත රටාවකට නැවත සිදුවන්නේද නැත රටාවකට නැවත සිදුවන්නේද නැත රටාවකට නැවත සිදුවන්නේද නැත හරිද පුතේ ඔය මොකක්ද දන්නවද කියන්නේ ලියාගත්ත නේද මේ බලන්නකෝ ඔය කියන්නේ පුතා ඔය මේවා තියෙනව නේද අපරිමේය සංඛ්‍යා ඒවා කවදාවත් නැවත නැවත සිදු කියන්නේ මෙන්න මෙහෙමයි දැන් ඔයා හිතන්නකෝ භාගයක් කියලා ඔය දෙකෙන් එක පුතේ අපි දන්නවා 0.5යි කියලා නවතිනවා හරිද
ඒ වගේම තමා මෙම තුනෙන් එක තිබ්බොත් එහෙම ඕක අපි දන්නවා හරි 0.33333 කියලා ඔහම යනවා. එතකොට අපි මෙහෙම ඔක පොඩි කෙටි කරලා ලියනවා. හරිද? හැබැයි මෙන්න මේ අපරිමේය සංඛ්‍යා ඔය විදිහට වෙන්නේ නෑ කියලා කියන්නේ. ඒ කියන්නේ මේක එකපාර නවතින්නෙත් නැහැ. මේ විදිහට දිගට එකම සංඛ්‍යාවක් එකම විදිහට රටාවකට යන්නෙත් නැහැ කියන එක තමයි කියන්නේ. එහෙනම් මොකද වෙන්නේ? උදාහරණයක් විදිහට පුතා මූල 3 හිතන්නකෝ. මේ මූල 3 කියන අගය රයිට් ඔයාලා දන්නවා මූල 3 කියන අගය 5 ආදේශ කරනවා. එතකොට 1.73 තමයි අපි ගන්නෙ. ඕක එතකොට බෙදීගෙන යනවා මෙහෙම 1.7යි 3යි 2යි 0.5යි 0.8යි 0.7යි 5යි 6යි 8යි 8යි 7යි 7යි ඔය විදිහට ගොඩාක් දුර යනවා. හරිද? දැන් බලන්න මේක කිසිම විදිහක රටාවක් නැහැනේ. ඔය හරිය පේන්නේ නැත්නම් මම මේ හරියෙන් ලියන්නම් ඉතින්. මූල 3 කියන එක පුතා 1.7යි 3යි 20යි 50යි මෙතන 8යි 0යි 7යි 5යිද 7යි 5යි 6යි 8යි 8යි 7යි 7යි රයිට් ඔය විදිහට යනවා දිගටම. එතකොට මේකේ කිසිම විදිහක රටාවක් නැහැනේ. ඒ වගේම එකම සංඛ්‍යාව දිගින් දිගටම යන්නෙත් නැහැනේ. අන්න ඒ නිසා තමයි මෙයාට අපි අපරිමේයයි කියලා කියන්නේ මේ වගේ සංඛ්‍යාවලට. තේරුණාද? රයිට් මම මැසේජ් එකක් දාන්න තේරුණාද කියලා. තේරුණා නම් උදාහරණයක් දාලා අර මූල 3 ලියලා තියෙන මෙන්න මේක ලියා ගන්න බලන්න තේරුණා. තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න හැමෝම. ඔව් සර්ලු. හොඳයි. තුමේෂිකා මොකෝ යාළුවා මීටින් එකෙන් අයින් වෙලාද? සිග්නල් නැද්ද නැත්තම්? අනිත් ළමයිට තේරුණාද? සුලෝෂි ඔව් සර්. සුමේෂිකා තේරුණා. ආයේ ආතිමා තේරුණාලු. ආයේ මනීෂා තේරුණාද පුතේ? මනීෂා තේරුණාද? ඔවුනේ හරි ලියාගන්න මේ උදාහරණයක් උදාහරණ කියලා දාලා මේක ලියාගන්න හැමෝම ටක් ගාලා උදාහරණ කියලා දාලා ලියාගන්න උදාහරණ කියලා දාන්න හරිද හරිනම් හරි කියලා දාන්න මැසේජ් එකක් ඔන්නේ හරිනම් හරි කියලා දාන්න හරි සර් කියලා දාලා තියෙනවා අනිත් ළමයි මොකෝ ලියාගත්තද දාන්න නියමයි හරි හරිනේ හරි හොඳයි පුතේ ඊළඟට ලියම මාතෘකාවක් තව දැන් අපි කරණි කොටස ඉගෙන ගන්නයි යන්නේ හරි මට ඕනනම් දැන් පාඩම ඉවර කරත හැම්පෙන හෙන චූඩි පාඩමක් හරිද අපි හිමීට කරම වුණාට මේ මොකද තේරෙන්නත් එබයි මේක මේ කරණි පාඩම ටිකක් නේද චූටි පාඩමක් වුණාට දෙන්නේ මේ වලනුත් එනවනේ එනිසා පොඩ්ඩයි මීට කරගෙන යන්න ඔලන්නේ කලබලයක් නැහැ
මාර්තුවේදී තමයි ඉතින් යකා වැහිලා වගේ වැඩ කරන්න පටන් ගන්න ඕන. හරි. මොකද දැන් පෙබරවාරි වල අක්කලා අයියලාට එක්සෑම් ඉවර වෙනවත් එක්කම තමයි ඔයාලට රිවිෂන් පටන් ගන්නෙ. පෙබරවාරි මාසෙදී අක්කලා අයියලාට ඔක්කොම පන්ති ටික නවත්තනවා. එයාලට ඉවරයි පන්ති. පෙබරවාරි මාසේ යාලා O level වලට යනවා නේද? එතකොට එයාලා O level වලට යනවත් එක්කම ඔයාලට රිවිෂන් පන්තිය පටන් ගන්නවා. හොඳේ. ඒක ෆිසිකලුත් එහෙමයි තියරිත් එහෙමයි සොරි ෆිසිකලුත් එහෙමයි ඔන්ලයින් ක්ලාස් එකෙත් එහෙමයි ෆිසිකල් එකෙත් අක්කලා අයියලා පෙබරවාරි මාසේ ගියාට පස්සේ ෆිසිකල් එකේ නම් පෙබරවාරි මාසේ පටන් ගන්නවා. මොකද පුතේ ෆිසිකල් ක්ලාස් එකේදී ඔන්ලයින් එකේ වගේ ඉක්මනට ක්ලාස් එක කරන්න බෑ අමාරු නිසා ෆිසිකල් එකේ ඉක්මනට පන්තිය පටන් ගන්න ඕන. හරි. ඒ නිසා ෆිසිකල් එකේ පෙබරවාරි මාසේ ඉඳලම මේ පන්තිය පටන් ගන්නවා. ඒ වගේම තමයි මේකෙදි අපේ ඔන්ලයින් එකේදී අපි ෂේප් එක මාර්තු වල ඉඳලා කරගෙන යනවා. මොකද ඔන්ලයින් එකේ ඇති වෙන්න අපිට ටයිම් තියනවා කරන්න රැය වෙනකම්ම. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ අපි කරගෙන යනවා. හොඳේ. රයිට්. ඔයාලා තව යාළුවෝ ටිකක් එකතු කරගන්න අපි ආතල් එකේ වැඩේ කරගෙන යන්න හොඳට. හරි. යාළුවම්ව දැනුවත් කරන්න. මොකද මම කිසිම විදියකින් දැන් පෝස්ට් බෙදා හැරීමක්වත් එහෙම මේ කාවවත් දැනුවත් කිරීමක්වත් එහෙම කරන්නේ නැහැ. ඔයාලා පුළුවන් තරම් යාළුවන්ව දැනුවත් කරලා ලංකාවේ ඉන්න ඕනම යාළුවෙක්ට 11 වසරේ ඉන්න පන්තියට සම්බන්ධ කරව ගන්න. හරි. රයිට්. එතකොට අපිට ආතල් එකේ පන්තිය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි වැදගත් දෙයක් තියෙනවා. මම කියන්නේ දැන් අපි හිතමුකෝ පන්තියට ළමයි ටිකක් පරිපුර ඉන්නවා කියලා. එතකොට ඒ ඉන්න ළමයිගේ වැඩියෙන්ම ළමයි ඉන්න ප්‍රදේශයක් තියෙනවනේ. වැඩියෙන්ම ළමයි ඉන්න ප්‍රදේශය අපි හිතමුකෝ කොළඹ කියලා. කොළඹ ප්‍රදේශය නම් ඒ කොළඹ ප්‍රදේශයට ඇවිල්ලා මම සෙමිනා කරනවා. එතකොට ඒ ළමයිට මම අදාළ තැනක් කතා කරගෙන එක දවසකට කොළඹට ඇවිල්ලා සෙමිනා එකක් කරනවා. අපි හිතමු පුත්තලමේ කියලා. පුත්තලමේ තැනක් හොයා ගන්නවා. ඒ කියන්නේ පුත්තලමේ අදාළ ආයතනයක් එක්ක කතා කරලා ළමයි වැඩිපුර පුත්තලමෙන් හිටියොත් එහෙම පුත්තලමට අදාළව ඇවිල්ලා පුත්තලමේ දවසක් සෙමිනා එකක් කරලා මම නැවත යනවා. එතකොට ඒ විදිහට එතකොට ඔයාලව මට ෆිසිකල් හම් වෙන්නත් පුළුවන්. ෆිසිකල් දකින්න පුළුවන්, පේපර් එකක් කරන්න පුළුවන් අපිට අපේ ෆිසිකල් පන්තියක් විදිහට දැන් ඔයාලා ෆිසිකල් පන්තියක උගන්වන විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන්. රයිට්. ඒ නිසා යාළුවෝ ටිකක් එකතු කරගන්න පන්තියට බලමු වැඩියෙන්ම ළමයි ඉන්නේ කොහෙටද කියලා. ඒ වැඩියෙන්ම ඉන්න ළමයි ඉන්න පැත්තට මේ මාසේ මැද ඒ කියන්නේ අගෝස්තු මාසේ අගෝස්තු සැප්තැම්බර් හරි ජුනි ජූලි අගෝස්තු ඔන්න ඔය මාස 3 ඇතුළත මම එනවා ඒ නගරයට. හරි. එතකොට අපිට පුළුවන් ෆිසිකල් සෙමිනා එකක් කරන්න එදාට. හරි. හොඳයි. දන්න කියන යාළුවෝ හැමෝම එතකොට එදාට එක්කන් එන්නත් පුළුවන්. දැන් ඒ කියන්නේ ළඟදිම දැන් අපේ ගෲප් එකේ ෆ්‍රී ක්ලාස් එකක් යනවා නේ පුතේ. ඔයාලා ඒක දන්නවා ඇති සමහර කට්ටිය දන්නේ නැතුව ඇති. ෆ්‍රී ක්ලාස් එකක් යනවා අයියලා අක්කලාට විභාගයට යන ගම්ම නොමිලේ පන්තියක්. එතකොට විභාගයට යාලා යන ගම්ම නොමිලේ උගන්වන්නේ. ඒකෙදි යාලට සෙමිනා එකක් බලලා කරන්න හිතුවා ෆිසිකල් ක්ලාස් එකක. එතකොට ඒකේ මට මම දන්න තරමින් ගෲප් එකේ වැඩිපුරම ළමයි ඉන්නේ පුත්තලම ප්‍රදේශයේ. ඒ නිසා මම පුත්තලම ප්‍රදේශයට යනවා පන්තිය කරන්න සෙමිනා එකක් කරන්න ළඟදිම දවසක. සාමාන්‍යයෙන් පුත්තලමින් එහි ඉන්නවා කිව්වා ළමයි මම දැනට ආරංචි වුණ විදිහට නා ළමයි 50කට වැඩි ප්‍රමාණයක් පුත්තලමින් ඉන්නවා කිව්වා. එතකොට ඒ නිසා ෆිසිකල් ක්ලාස් එකකටම පුත්තලමට යනවා ක්ලාස් එකකට නෙමෙයි සෙමිනා එකකට. ඒ විදිහට තමයි ඔයාලටත් වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ විදිහට වැඩ සිද්ධ වෙන නිසා හරියට වැඩ ටික කරන්න හොඳට ඉගෙන ගන්න. හොඳේ. right. රයිට් මේ යාළුවෙක් ඔයාලගේ මැසේජ් එකක් දාලා දෙනවා YouTube එකට දෙන්න පුළුවන්ද කියලා. YouTube එකට දැන්නම් දෙන්න විදිහක් නැහැ මේ නිසා මේ බාගෙන්නේ පාඩම.
මම රෙකෝඩින් එක දාන්නම් කියන්න හොඳේ. හරි. මම දැන් මැසේජ් එකක් යාට. හරි. ඔයාලා ලියන්න දැන් මාතෘකාව කරණි 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 අහලා ඇහුවෙත් අදද කොහෙදනේ? කරණි. කවුද මේ කරණි? කරණි මොකද අපිට වද දෙන්නේ නේද? රයිට්. කරණි මොකද අපිට වද දෙන්නේ? හරි. මං කියලා දෙන්නම් මොකද්ද මේ කරණි කියපා. හරි. රයිට්. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න පහලින් තර ලකුණක් දාලා පුතේ. හරිද මාතෘකාව ලියාගත්තනේ නේ? ලියන්න. තර ලකුණක් දාලා ලියන්න මෙහෙම. නිශ්චිත 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 පිළිතුරක් නොමැති නිශ්චිත පිළිතුරක් නොමැති නිශ්චිත පිළිතුරක් නොමැති වර්ගමූල සංඛ්‍යා වර්ගමූල සංඛ්‍යා කරණි ලෙස හඳුන්වයි. 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 රයිට් පුතේ. මෙන්න මේ කරණි කියලා කියන්නේ පුතා නිශ්චිත මොකද්ද? අපි කියනවා නිශ්චිතවම රයිට් පිළිතුරක් නොමැති වර්ගමූල සංඛ්‍යා. ඒ කියන්නේ නිශ්චිත පිළිතුරක් තියෙන වර්ගමූල සංඛ්‍යා තියෙනවද? ඔව්. මොනවාද? දැන් මූල වර්ගමූල 4 ගන්නකො. ඒකේ උත්තරේ මොකද්ද? 2. ඇයි මේ බලන්න වර්ගමූල 4 සමානයි 2යිනේ. එතකොට ඕක නිශ්චිත පිළිතුරක් තියෙනවා. හැබැයි පුතේ නිශ්චිත පිළිතුරක් නොමැති සංඛ්‍යා උදාහරණ විදියට ගත්තොත් එහෙම වර්ගමූල 2 කියන එකට නිශ්චිත පිළිතුරක් නැහැ. ඒක බෙදීගෙන යනවා. හරිද? ඊළඟට වර්ගමූල 3ත් එහෙමයි. වර්ගමූල 5ත් එහෙමයි. නේද? ඒතර ඔය තියෙන්නේ ඔයාට උදාහරණ. හරිද? එතකොට උදාහරණ ලියා ගන්න හොඳේ. උදාහරණ ලියා ගන්න. මෙන්න මේ කරණි ගත්තහම පුතා වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි මිශ්‍ර කරණි කියලා තියෙනවා. මිශ්‍ර කරණි. හරිද? අනිත් එක තමයි සුද්ධ කරණි. සුද්ධ කරණි. මේක නිකන් අමතර දැනුමක් විදිහට දැනගෙන ඉන්න. හරි? මෙන්න මේ කරණි ගත්තහම පුතේ මිශ්‍ර කරණි සහ සුද්ධ කරණි කියලා දෙකක් තියෙනවා. මිශ්‍ර කරණි කියලා කියන්නේ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම මිශ්‍ර කරණි කියලා කියන්නේ පුතේ සංඛ්‍යාවයි කරණයේ ගුණිතයක්. ඒ කියන්නේ පරිමේය සංඛ්‍යාවකයි කරණීයකයි ගුණිතයක් ලෙස පවතින අවස්ථාවක් අපි කියනවා මිශ්‍ර සංඛ්‍යා කියලා. හරිද? මෙන්න මෙහෙම ලියන්න ඒක. අර උදාහරණය ලියලා ඊට පහලින් කරණි කියලා කරණි කියන එක කොටස් දෙකකට බෙදන්න. එකක් තමයි මිශ්‍ර කරණි අනිත් එක සුද්ධ කරණි. මිශ්‍ර කරණි එහෙම නැත්නම් වගුගත කරන්නකො වගුවක් ගැව්වත් කමක් නැහැ. මිශ්‍ර කරණි කියලා කියන්නේ එතකොට ලියන්න පරිමේය සංඛ්‍යාවක සහ පරිමේය සංඛ්‍යාවක සහ කරණීයක ගුණිතයක් ලෙස පවතින අවස්ථා. ලෙස
පවති. හරි. ශුද්ධ කරණී යටතේ දැන් ලියන්න යන්නේ ශුද්ධ කරණී ශුද්ධයි කියන එකෙන්ම තේරුණානේ මොකද්ද මේ ශුද්ධයි කියන්නේ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම මූල ලකුණ ඇතුලේ තියෙන්නේ. ලියනවා සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම මූල ලකුණ ඇතුළත පිහිටයි. මේක වගුගත කරගත්තත් කමන්නේ. හොඳේ. හරිද? රයිට්. එතකොට මේකට මිශ්‍ර කාරණී වලට උදාහරණයක් දාන්න තමයි. උදාහරණ තමයි 2 මූල 3. හරි. ඊළඟට තව උදාහරණයක් ගත්තොත් එහෙම 5යි මූල 2. 5යි මූල 2. ඔය වගේ වුණා. ශුද්ධ කරණී වලට එනවා උදාහරණ විදිහට ගත්තොත් එහෙම මූල 7 ඒ මූල 2 අත යත් හැකි. වෙනස් එකක් ලියමුකෝ. මූල 7 මූල 12 වගේ එවුවා. හරි. ඕවා තමයි ශුද්ධ කරණී වලට උදාහරණ වෙන්නේ. ලියා ගන්න බලන්න ටක් ගාලා. හරි. රයිට්. ලියාගෙන ටක් ගාලා මම මෙසේජ් එකක් දාන්න තේරුණාද සහ ලියාගත්තද කියලා. තේරුණාද කියලා එකට මෙසේජ් එකක් දාන්න තේරුණාද කියලා. තේරුණාද පුතේ ඔයාලට? හැමෝටම තේරුණාද? ඉක්මන් කරලා මෙසේජ් එකක් දාන්න. කරණී ගත්තාම කොටස් දෙකයි මිශ්‍ර කරණී සුද්ධ කරණී. හරි. තේරුණාද හැමෝටම? මේ අපේ විභාගේ ලියන්න ඉන්න අයියා කෙනෙකුත් ඇවිල්ලා ඉන්නේ ශාලිත කියලා. ශාලිත අයියත් ජොයින් වෙලානේ. මේ පෙබරවාරි වල විභාග ලියන්න ඉන්න එකෙක් නේ අකෝ මේ 11 වසරේ පළවෙනි පාඩම උගන්වන්නේ. මේක අලුත් 11 වසර පන්තියක්. නෑ නෑ ඉඳහන් ඉන්න ඕන නම් මම කියන්නේ වෙන වැඩක් කරගන්න පුළුවන් නම් හොඳයි. අයියේ මොකද මේ පැත්තේ නංගිලා බලලා යන්න ආවද? ඉන්න ඔලන්නේ පන්ති ඉන්න මේ කරණි උගන්වන්නේ. හරි. රයිට් මම යනවලු. කරණි උගන්වන්නේ කරණි. බලමු. හරි. මේ අයලා පැත්තට තමයි යන්නේ මොනවාද? සෙමිනාර් එකක් කරන්න ළඟදිම පුත්තලම් පැත්තට ගිහිල්ලා එන්න ඕන. හරි. බලන්න ඕන ගිහිල්ලා සෙමිනාර් එකක් කරන්න පුළුවන්ද මොකද කියලා ළමයිගේ තත්ත්වය බලලා තමයි ළමයි ඉන්න ප්‍රමාණය අනුව තමයි යන්නේ. වැඩිම ප්‍රමාණයක් ළමයි ඉන්න පැත්තට යනවා. තේරුණාද කියනවා? ටක් ගාලා ලියා ගන්න පුතේ ලියලා මට මෙසේජ් එකක් දාන්න ලියාගත්තා කියලා. ලියාගත්තු කට්ටිය හැමෝම මට මෙසේජ් එකක් දාගන්න ලිව්වා සර් කියලා. හරි. ඉක්මන් කරන්න. ලියාගත්තා. done. done. අනිත් ළමයි කොල්ල කෙල්ල දාන බලන්න ලියාගත්තද මොකද කියලා. හරි පුතේ. පුතේ ඊළඟට ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ අකිල කරණි ගැන. හරි සර්. හරි. පුතේ ඔයා දන්නවද? ඔයාට ඊළඟට දැන් මේ කරණිනේ ඊළඟට ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ අකිල කරණි ගැනනේ. ඔයා නොදන්න රහසක් කියන්නද? මේ අකිල කරණි ගැන ඔයා දැනටමත් දන්නවා. තේරුණාද?
ඔයාටත් නොදැනිව ඔයාගේ ඔළුවේ දැන් අකිල කරණි කියන්නේ මොකක්ද කියලා තියෙනවා. රහසක් කියන්නද? රහසක් කියන්නද? මෙන්න මේ ශුද්ධ කරණි වලටමයි අපි අකිල කරණි කියන්නේ. මෙන්න මේ ශුද්ධ කරණි වලටමයි පුතා අකිල කරණි කරන් කියලා කියන්නේ. තේරුණාද? තේරුණාද? ඒ කියන්නේ වට ඕන්නම් ආයි මාතෘකාවක් දාලා ලියන්න මෙහෙම අකිල කරණි කියලා. අකිල කරණි කියලා කියන්නෙම ශුද්ධ කරණි වලටයි. ඒ කියන්නේ පුතේ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම මූල ලකුණ ඇතුළත තමයි පිහිටන්න ඕන අකිල කරණි වල. හරි? රයිට් ඕනම් ඒක විශේෂ කරලා හරි කමන්නේ රතු පෑනෙන් හරි රෙඩ් පෑන් එකකින් හරි කමන්නේ ලියා ගන්න මේම. හරි? රයිට් මෙහෙම ලියන්න. අකිල කරණි යනු රයිට් අකිල කරණි යනු නැත්නම් අකිල කරණි ශුද්ධ කරණි ලෙස හඳුන්වයි. නැත්නම් මෙහෙම ලියන්න. ඕ පොඩෙන් පාටලන්න ඕනේ නැහැ පාටලන්න ඕනේ නැහැ. මෙහෙම ලියන්න. වෙනම ලියන්න. අකිල කරණි යනු අකිල කරණි යනු අකිල කරණි යනු අකිල කරණි යනු සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම මූල ලකුණ ඇතුළත පිහිටන මූල ලකුණ ඇතුළත පිහිටන මූල ලකුණ ඇතුළත පිහිටන කරණිවේ 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 මෙය ඉක්මනට ලියන්න මෙය මෙය ශුද්ධ කරණි ලෙසද හඳුන්වයි. මෙය ශුද්ධ කරණි ලෙසද හඳුන්වයි. ශුද්ධ කරණි ලෙසද හඳුන්වයි. ශුද්ධ කරණි ලෙසද හඳුන්වයි. ශාලිත මැසේජ් එකක් දාලා මම යන්නම් කියලා. කොහෙද යන්නේ? ශුද්ධ කරණි ලෙසද හඳුන්වයි. රයිට් පුතේ උදාහරණ දාලා මේ දෙකයි ලියා ගන්න. මූල 5 මූල 2 මූල 3 ඕන තරම් ලියා ගන්න තියෙනවා. පන්තියෙන් යන්නම්ලු. ඇයි ඒ? හරි. හරි. පුතේ මෙන්න මේ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම මූල ලකුණ ඇතුළත තියෙනවා කියලා කියන්නේ පුතේ මෙන්න මේ පිටත තියෙනවා එක කියන සංඛ්‍යාව. දැන් මෙතන මේ බලන්නකෝ යා මම මේ පෙන්නන එක ඔයාලට පේනවා ඇති. මම මේ මාකරකින් පෙන්නන්නේ. මෙතන බලන්න පුතේ මෙතන මේ මූල ලකුණට එළියෙන් තියෙනවා 5. මෙතන මූල ලකුණට එළියෙන් තියෙනවා 2. හරිද? පේනවද? හැබැයි රයිට් මෙන්න මෙතන බලන්න මෙතන මූල 7 කියන තැන එළියෙන් කිසිම මුකුත් නැහැ. එතන මුකුත් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ දරුවෝ මෙතන මුකුත් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මෙතන එක කියන එක තියෙනවා. තේරුණාද? අදෘශ්‍යමානයි ඒක. අපිට පේන්නේ නැහැ. හැබැයි හැමතිස්සෙම එක තියෙනවා. එක දාන්න ඕනෙත් නැහැ හැමතිස්සෙම. එයා එල්ලිලා ඉන්නවා මෙතන. මෙන්න මේ නැට්ටේ නිකන් එයා එල්ලිලා ඉන්නේ එක කියන කෙනා. හරිද? දැන් අදෘශ්‍යමානයි කිව්වම සර් එක කියන්නේ එතකොට හොල්මනක්ද කියලා අහන්න එපා මගෙන්. හරිද? මෙතන නිකන් එක උඹලා දන්නවනේ නේද ඒවා. එක තියෙනවා මේකේ කොහොමත්. එතකොට මෙතන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන එක තියෙනවා මෙතනත් එක තියෙනවා. එතකොට ඒක නිකන් දැන ගැනීම උදෙසා තමයි කිව්වේ. හරි.
හොඳයි. මේ වෙනකන් උගන්නපු ටික තේරුණාද කියලා මට මෙසේජ් එකක් දාගෙන යන්න හැමෝම. ප්‍රශ්න කොතන හරි ප්‍රශ්නයක් තියෙනවද? කොතනම හරි ප්‍රශ්නයක් තියෙනවද? මේ වෙනකන් උගන්නපුවා තේරුණාද? හැමෝම මෙසේජ් එකක් දාන්න. තේරුණා සර්ලු. හොඳයි. අනිත් ළමයි මොකද අපි ගණන් වලට යන්න ඒකයි. අපි චුට්ටක් ගණන් කියලා දෙන්න යන්නේ. යප් හොඳටම තේරුණාලු. හොඳයිනේ යන්න. සුපිරිනේ. සුපිරියක් තමයි. හොඳේ. අනිත් ළමයි සතුටුයි තේරුණාලු. සතුටුයි ගොඩක් සතුටුයි. හරි. රයිට්. අපි යන් එහෙනම් ඊළඟ කොටසට. හොඳේ. ලියන්න චූටි මාතෘකාවක් මෙහෙම. අකිල කරණි කිරීම. දැන් පුතා කෙලින්ම මේ ශුද්ධ කරණි එහෙම නැත්නම් අකිල කරණි ශුද්ධ කරණි එහෙම නැත්නම් අකිල කරණි කරන්නයි යන්නේ. හොඳේ. ශුද්ධ කරණි නැත්නම් අපි කියනවා අකිල කරණි කරන්නයි යන්නේ. ශුද්ධ කරණි එහෙම නැත්නම් අකිල කරණි අපි කරණි කරන්නයි යන්නේ. රයිට්. මාතෘකාව දාන්න අකිල කරණි කිරීම. අකිල කරණි කිරීම. හොඳයි. අකිල කරණියක් කරණි කරන්නේ කොහොමද දරුවනේ? මම පළවෙනි ගාන විදිහට පළවෙනි ගාන ලියන්න කලින් චුට්ටම් තරු ලකුණක් දාලා හරි වල්ගා තරුවක් දාලා හරි මෙන්න මේ විදිහට ලියාගනින්න. මොකද දැම්මත් කමන්නේ. මොකක් හරි බෝල් පොයින්ට් එකක් හරි වල්ගා දරුවක් හරි උල්කාපාතයක් හරි ග්‍රහලෝකයක් හරි තරුවක් හරි කමන්නේ දාලා ලියාගනින්න මෙන්න මෙහෙම. බං ලියන භාෂාවෙන්ම කියලා දෙන්නම්. හැංගිලා තියෙන වර්ගමූල සංඛ්‍යා එළියට ගන්න ඕනේ කියලා ලියන්න. හැංගිලා ඉන්න වර්ගමූල සංඛ්‍යා කියලා ලියමු. සංඛ්‍යා මොකද කරන්නේ? එළියට ගන්න ඕනේ. හැබැයි මොකද්ද? හැංගිලා තියෙන වර්ගමූල සංඛ්‍යා. අකුරු ගැන හිතන්න එපා. මට මීට වඩා ලස්සනට අකුරු ලියන්න පුළුවන්. හොඳයි. ඒව හිතන්න එපා. එහෙම මේ අකුරු ලස්සනයි මගේ මේ නිකන් ලියන්නේ මම මේ හදිසියෙන. හොඳේ. එහෙම හිතන් හරිද? මේ එතකොට පළවෙනි ගාන. හරිද? දැන් බොලාලා hina වෙනවත් ඇති. අකුරු වල කැත බලන්නකො මගේ අකුරුත් ලස්සනයි මිනා. ඉතින් යකෝ මං ගණන් උගන්වන්නේ මේ අහපන් මේ මට ලියන්න පුළුවන් නෙමෙයි බලහන්කෝ නෑ මගේ අකුරු මීට වඩා ලස්සනයි. හරිද? එහෙම hina වෙන්නේම එහෙම නෙමෙයි. තොපි hina වෙනවා එහෙම නෙමෙයි. මට පේනවා තොපි මට හිතෙනවා. පේන්නේ නෑ. දැන් පේනවා නම් කැමරා ඔන් කරපන් මට බලන්න තොපි hina වෙනවා කියලා මං දන්නවා. හරිද? hina වෙනවා එහෙම නෙමෙයි. බලන්න පළවෙනි ගාන. රයිට්. බලංගු පුතා පළවෙනි ගාන. මූල 8 නේද? මූල 8 වර්ගමූල 8 කියලා කියනවා අපි. වර්ගමූල 8 කියන කෙනාව දැන් අපි කරන්න ඕන මොකද්ද? මෙයා පුතා ඔයාට දැන් ඔයා දන්නවා දැන් අකිල කරණියක් නෙමෙයි වර්ගමූල 8 කියන කෙනා ලස්සනට මලක් වගේ පිපිලා ඉන්නවා. අකිල කරණියක් තමයි වර්ගමූල 8 කියන කෙනා. තේරුණාද? මෙයා නිකන් මලක් වගේ. මල දෙන්න පිපෙන්න. පුප්පවන්න යන්නේ පිපෙන්න නෙමෙයි පුප්පවන්න. දැන් මේ බලන්න වර්ගමූල 8 කියන කෙනා ඉන්නේ තනි වර්ගමූලයක 8 කියන කෙනා ඇතුලේ ඉන්නව සංඛ්‍යාව. එතකොට ඔයා දන්නවා මේ ඉන්නේ අකිල කරණියක් කියලා. මොකද කරණියක් නම් මෙහෙම තනියම ඉන්නේ නැහැ. තව එකෙක් එක්කනේ ඉන්නේ. උඩ තනි ගන්දෝසේ. තේරුණාද? මේ ඉන්නේ සුද්ධ කරණියක්. සුද්ධ කරණියක් කියන්නේ අකිල කරණියක්. හරිද? දැන් කරණියක් ආවොත් මොකද වෙන්නේ? දැන් කරණියක් වුණොත් එහෙම දැන් අපි මෙයාව කරණි කරනවා. ඒ කියන්නේ පුප්පන්න යන්නේ.
කරණි කරද්දි පුතා ඔයා දන්නවා මෙයාව පිපෙනවා පිපෙද්දි අනිවාර්යෙන් එකෙක් තනියට එන්න ඕන. දැන් මේ ඉන්නේ තනි එකා මූ තනියා. හරිද? මූ තනියම ඉන්නේ. රයිට්? කරණි වෙද්දි මොකද වෙන්නේ? කරණි වෙද්දි මූ ජෝඩු දානවා. ෂේප් එකේ තව එකෙක් ඇදලා ළඟට ගන්නවා. ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. 8නේ තියෙන්නේ. දැන් මෙන්න මේ වාක්‍යය කියවන්නකෝ. හැංගිලා ඉන්න වර්ගමූල සංඛ්‍යා එළියට ගන්න ඕනේ. රයිට්. කාවද එළියට ගන්නෙ? මොකක්ද එළියට ගන්නෙ? මොකක්ද එළියට ගන්නෙ අපි? ඔව් ඔය හිතේ තියෙන එක තමයි එළියට ගන්න. මොකක්ද? හැංගිලා ඉන්න වර්ගමූල සංඛ්‍යා තමයි එළියට ගන්න. තේරුණාද? එහෙනම් මේ බලන්න. රයිට් පුතේ මේ වර්ගමූල 8 ඇතුලේ කවුද හරිම වර්ගමූලයක් හරියටම බෙදෙන එක්කෙනෙක් ඉන්නවා මෙයාගේ ඇතුලේ කවුද? කවුද? මම ඒ ටික මේ පැත්තෙන් ලියාගෙන යන්නම් ඔයා තෝරන්න කවුද කියලා. එක් වරක් එක 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. රයිට් පන්ටක් ගාලා ලියනවා 4 වරක් 4 16යි. 5 වරක් 5 25යි. මට මේ වෙනකන් ඇති නිසා මම නවත්තනවා. ඔය විදිහට තමයි යන්නේ. එතකොට මේක තමයි ඔය වර්ගමූල සංඛ්‍යාව ඇතුලේ තියෙන කට්ටිය. තේරුණාද? එහෙනම් මේ 8 ඇතුලේ ඉන්නේ කවුද? කවුද 8 ඇතුලේ ඉන්නේ? ඔයාලට පේනවා දැන් කවුද? මට මැසේජ් එකක් දාගෙන යන්න. 8 ඇතුලේ ඉන්න හරියටම විසඳෙන වර්ගමූල සංඛ්‍යාව මොකක්ද කියලා පුතා? මැසේජ් එකක් දාන්න බලන්න ටක් ගාලා හැංගිලා ඉන්න වර්ගමූල සංඛ්‍යාවයි අපි එළියට ගන්නෙ. කෝ කට්ටිය මැසේජ් එකක් දාන්න. දැන් මේ 8 ඇතුලේ ඉන්නේ 1 ඉන්න පුළුවන් 4 ඉන්න පුළුවන් 9 ඉන්න පුළුවන්ද කියලා ඔයා කල්පනා කරලා බලන්න. 16 ඉන්න පුළුවන්ද 25 ඉන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලලා මට හොඳ මැසේජ් එකක් දෙන්න බලන්න ශාලිතා අයියත්. හරි එක්කෙනෙක් දැම්ම මැසේජ් එකක්. අනිත් කට්ටිය ඉක්මනට මොකද දැන් ඔය බලන්න ඔච්චර වෙලා යනවාද බලහන් ඔබලා මැසේජ් කරද්දි නම් ඔබනවා සට්ටපට ගාලා ෆෝන් එකක් දෙදරන්න යනවා ගෙදර අම්මලත් කෑ ගන්නවා මැසේජ් කරද්දි ෆෝන් එක කැඩෙන්න ඔබනවා කියලා මේක දාගන්න බෑ තොපිට ඉක්මන් කරහල්ලා 4 හොඳයි අන්න එහෙම තමයි ඉන්න ඕන ගැම්මක් තමයි 4 මේ 8 ඇතුලේ ඉන්නවා පුතා 4 වර්ගමූලයක් හරිම වර්ගමූලයක් නේද? හරියටම හරියන වර්ගමූලයක්. ඇයි? එයාගේ වර්ගමූලය 2නේ. 4 වර්ගමූලය 2 පුතා. තේරුණාද? 4 වර්ගමූලය 2. රයිට් එහෙනම් මේ බලන්න. 4 වර්ගමූලය 2 නිසා මෙයා 4 විදිහට ගත්ත හැකි. දැන් මෙතන පොඩි මදි පාඩුවක් තියෙනවා. මොකද්ද මේ මදි පාඩුව? දැන් මෙතන 8 තිබ්බට මෙතන තියෙන්නේ 4. එතකොට 8යි 4යි සමාන වෙනවද? නෑනේ නේද? එහෙනම් මෙයා 8ට සමාන වෙන්න නම් දරුවෝ මෙයා මොකද වෙන්න ඕන? 4 කීයෙන්ද ಗುಣ වෙන්න ඕනේ? 4 කීයෙන්ද ಗುಣ වෙන්න ඕනේ? ටක් ගාලා මැසේජ් දෙකෙන් නියමයි. දෙකෙන් ಗುಣ වෙන්න ඕනේ. එතකොට 4 වරක් 2 8යි. සුපිරිනේ 4 වරක් 2 8යි 4 වරක් 2 8යි සුපිරි දැන් පුතා පිප්පෙව්වා නේද පුප්පලා ඉවරයි දැන් එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා දැන් ඔයා මේ දෙන්නව දැන් ඔන්න දැන් තනියම හිටපු කෙනාව කපල් කරා කපල් එක දැන් වෙන් කරනවා මෙන්න මෙහෙම 4 ගුණ කිරීම මූල 2 මූල 4 ගුණ කිරීම මූල 2 කියලා. ඔන්න මූ කපල් ගහලා හිටියා. ඔන්න දැන් මූ කපල් එක වෙන් කරා දුරස්ත වෙන් කරා කියන්නේ වෙන් කිරීම නෑ දුරස් කරා. ලම් වෙලා ඉන්න එපා දුරස් වෙන්න නංගා කියලා ඈත් කරා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා දන්නවනේ මූල 4 උත්තරයක් තියෙනවා කියලා. එහෙනම් මෙන්න මේ මූල 4ට අදාළ උත්තරේ මෙහෙම 2 කියලා එනවා. වර්ගමූල 2ට උත්තරයක් නැහැනේ. ඒ වර්ගමූල 2 නැවත දෙන්න කපල් එක ලං වෙනවා.
දෙන්නගේ නොගැලපෙන අදහස් අයින් වෙලා ගැලපෙන අදහස් එක්ක ලස්සනට ලං වුණා දැක්කද රයිට් තේරුණාද සුපිරියටම තේරුණාද මෙන්න මම ඔයාට කිව්වා අකිල කරණයක් තිබ්බේ සුද්ධ කරණයක් තිබ්බේ ඒක අපි ලස්සනට කරණයක් බවට පත් කරා තේරුණාද කියන්නේ මිශ්‍ර කරණයක් බවට පත් කරා රයිට් දැක්කද මෙන්න මේ අකිල කරණයක් බවට පත් කරපු විදිහ තනියා කපල් එකක් කරා මට තේරුණාද කියලා මැසේජ් එකක් දාගෙන යන්න තේරුණාද හොඳටම තේරුණාද සුපිරියටම තේරුණාද හරි තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න මටක් ගාලකෝ ශාලිද තේරුණාද රීමා තේරුණාද සුමේෂිකා හොඳටම තේරුණා සර් හොඳටම තේරුණා සර්ලු හොඳයි thank you සර් මට කනෙක්ෂන් ස්ලෝ data ස්ලෝ වුණාලු ආපහු කියන්න පුළුවන්ද කියලා පුළුවන් අවුලක් නැහැ කිසිම අවුලක් නැහැ සුලෝෂි මොකෝ තේරුණාද හරි මෙහා ගන්නකො මොකද උනේ කියලා ආයේ තේරුණා සර්ලු හොඳයි ආගන්නකො මොකද උනේ කියලා ආගන්න පුතා 8 කියන කෙනා කොටස් දෙකකට බෙදුණා නේද මොකක්ද 4 ගුණ කිරීම 2 කියලා ඊට පස්සේ මේ දෙන්නව නැවත ඈඩ් කරලා මෙහෙම ලිව්වා 4 වෙනම වර්ගමූලයක ලිව්වා 2 වෙනම වර්ගමූලයක ලිව්වා වැරදි නෑ දෙකම හරිද 4 වෙනම වර්ගමූලයක ලිව්වා 2 වෙනම වර්ගමූලයක ලිව්වා ඊට පස්සේ ඔයා දන්නවා පුතේ 4ට වර්ගමූලයක් තියෙනවා ඒ තමයි 2 නේද 4 වර්ගමූලය 4 හැදිලා තියෙන්නේ 2 ගුණ කිරීම 2කින් ඒ නිසා 4 වර්ගමූලය වෙන්නේ 2 right දෙකේ වර්ගමූලය දන්නේ නැහැ කියන්නේ ලොකු දශම උත්තරයක් එකට එන්නේ ඒ නිසා දෙකේ වර්ගමූලය එහෙමම තියෙනවා ඔන්න තනි එක්කෙනා කපල් එකක් කරලා අපි එහෙම නැත්නම් අකිල කරණීය කරණයක් කරලා අපි උත්තරේ තිබ්බා තේරුණාද රීමා තේරුණාද පුතේ හරි තේරුණානේ හොඳයි ස්පිරියත් තමයි right එහෙනම් ඔය හදා ගන්න බන් ටක් ගාලා ඉක්මන් කරලා හදා ගන්න හදාගෙන මැසේජ් එකක් දාන්න හරි කියලා මම ගණන් ටිකක් දෙන්නම් හදන්නද ඔන්න මම ගණන් ටිකක් දානවා හොඳේ ඔයාලා හදා ගන්න මම ගණන් ටිකක් දානවා හොඳේ දෙවෙනි ගාන මූල 20 හරි තුන්වෙනි ගාන මූල 48 වැදගත් කාරණාවක් මෙන්න මේ තුන්වෙනි ගාන එහෙම නැත්නම් මූල 48 හදන්න ක්‍රම දෙකක් තියෙනවා ඒ නිසා මම හතරවෙනි ගානත් මූල 48 කියලාම දානවා හොඳේ හතරවෙනි ගානත් මූල 48 කියලාම දැම්මා ඊළඟට පස්වෙනි ගාන මූල 75 right පස්වෙනි ගාන මූල 75 හයවෙනි ගාන විදිහට මට දැම්ම හැකි මූල 18 right මූල 18
හත්වෙනි ගාන මූල 60 මූල 60 8වෙනි ගාන මූල 90 රයිට් ඔය දේ ගණන් ටිකක් තියෙනවා හොඳේ ලියා ගන්න ඔබ බලන්න ගණන් ටිකක් ගන්න ගණන් 8ක් දුන්නා හොඳේ ගණන් 8ක් දුන්නා ඔය ගණන් 8 ලියා ගන්න බලන්න ටක් ගාලා දෙවෙනි ගාන හදන්න බලන්න කට්ටිය ඔය ගණන් 8 ලියා ගන්න දෙවෙනි ගාන මම දැන් හදන්නේ දෙවෙනි ගාන හොඳේ මම දැන් දෙවෙනි ගාන හදනවා ඉතුරු ගණන් සියල්ල ඔයා ගෙදරින් හදන්නේ මොකද ගෙදර වැඩක් තියෙන්නත් එබැයි නේද චූටි චුට්ටි ගෙදර වැඩක් තිබ්බා කියලා වැරද්දක් නැහැ නේ ළමයි මම දෙවෙනි ගාන විතරයි හදන්නේ ඊළඟට හරි ඔය නිසා ටක් ගාලා ගණන් ටික ලියාගෙන ඔයා දෙවෙනි ගාන හදන්නකො මම 2යි 3යි 3 පුළුවන් වුණොත් හදනවා නැත්තම් 3ත් ඔයාලටම දෙනවා හදන්න 3යි 4යි ඒ ටික හරි ලියාගත්ත ළමයි මට මැසේජ් එකක් දාන්න ලියාගත්ත කියලා මම හදන්නම් ඊළඟ ගාන හරිද රයිට් පුතේ හරි එහෙනම් මම එහෙනම් දෙවෙනි ගාන හදනවා හැමෝම හරිනේ නේ හැමෝම මැසේජ් එකක් දාන්න හරිද කියලා හැමෝම හරිනේ එහෙනම් හොඳයි මම හදනවා දෙවෙනි ගාන එහෙනම් රයිට් බලන්න රයිට් දැන් පුතා අපි මේකේ හැංගිලා තියෙන වර්ග සංඛ්‍යාව තමයි එළියට ගන්නෙ නේද හැංගිලා තියෙන වර්ග සංඛ්‍යාව තමයි එළියට ගන්නෙ එතකොට 20 ඇතුලේ පුතේ 20 ඇතුලේ කවුද ඉන්නේ මේ බලන්න ඔන්න එක් වරක් එක දෙවරක් දෙක තුන් වරක් තුන ඔය විදිහට තියෙනවා 1යි 4යි 9යි 4 වරක් 4 16යි 5 වරක් 5 25යි රයිට් ඔය විදිහට තියෙනවා දැන් හොඳ ප්‍රශ්නයක් මේක මේ 20 හැදින්න අපිට කවද පාවිච්චි කරන්න පුළුවන් දැන් පුතේ ඔයා හිත එකපාර 16 පාවිච්චි කරන්න පුළුවන් නේ සර් 16 පාවිච්චි කරා කියමුකෝ අපි 16 ගත්තොත් පුතේ හොඳට කල්පනා කරන්නකෝ 16 ගත්තොත් අපි 16 කාත් එක්කද ගුණ කරන්නේ පුතේ 20 හදාගන්න අපි 16 කාත් එක්කද ගුණ කරන්නේ කවුරුත් නැහැ තේරුණාද මං කියන එක
16 කාත් එක්කවත් ගුණ කරලා 20 අපිට ගන්න පුළුවන්ද? නෑ. අන්න ඒ නිසා රයිට් මොකද කරන්නේ මම? මට ගැළපෙන කෙනෙක්ව තෝරගන්නවා. මම මෙන්න මේ 4 කියන කෙනාව තෝරගන්නවා. එතකොට 4 ගුණ කිරීම 5. 4 වරක් 5 පුතා 20යි කියලා ඔයාලා දන්නවනේ. නේද? 4 වරක් 5 20යි. අපිට කොච්චර ළඟ කෙනෙක් හිටියත් වැඩක් නැහැ. ගැළපෙන කෙනෙක්ව තෝරගන්න ඕනේ. එහෙනම් ගැළපෙන කෙනා තමයි 4. 4 වරක් 5 20යි. එතකොට මෙතනදි මම මෙතන 4 වෙනම ලියා ගන්නවා. රයිට්? 5 වෙනම මේ විදිහට ලියා ගන්නවා. එතකොට 4 මූල 4 කියන කෙනා 2යි කියලා උත්තරයක් එනවා. මූල 5 මේ විදිහටම ලියනවා. රයිට්? මට කියන්න තේරුණාද කියලා? තේරුණාද? හැමෝම මැසේජ් එකක් දාන්න තේරුණාද කියලා? හැමෝම මැසේජ් එකක් දාන්න තේරුණාද කියලා? තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න හැමෝම ඉක්මනට. හොඳයි එහෙනම් ඔය ගානත් හදාගන්නකො ඔයාලා. ඔය ගානත් හදාගන්න. ඔය ගානත් හදාගෙන ඊට පස්සේ ඉතුරු ගණන් ටික ගෙදරින් හදන්න ඕනේ. ටක් ගාලා හදාගන්නකො. මේ ගාන හදාගන්න ටක් ගාලා මැසේජ් එකක් දාන්න. හොඳයි. ලියාගත්ත කියලා හිතනවා. එතකොට ඔයාලට අද දවසේදී උගන්වපු ඔක්කොම ටික තේරුණාද? අද දවසේ උගන්වපු හැමදේම රයිට් ලියාගත්තු නැති කටි ස්ක්‍රීන්ෂොට් එක කරලා ගහගන්න. ලියාගත්ත නැත්නම් ලියාගන්න ඔහම සේව් එකේ. මම අහන දේට පොඩ්ඩක් උත්තරයක් දෙන්න එහෙමම. අද දවසේ උගන්වපු සියලුම දේවල් ටික ඔයගොල්ලොන්ට හැමෝටම තේරුණාද පුතේ? තේරුණාද? මැසේජ් එකක් දාන්න බලන්න. තේරුණා සර්. හොඳයි. හරි. ඔව්ද? හොඳයි පුතේ. එහෙනම් හරිද? මේක ලියාගන්න ඇති කියලා හිතනවා. ඔයාලට දුන්න තව ගණන් ටිකක්. ඔව් හොඳයි. රයිට් පුතේ. මම ඔයාලට දැන් පන්තිය ගැන විස්තර ටික කලින් කිව්වා. ඒ විස්තර ටික මම මැසේජ් එකක් විදිහට දානවා. රයිට්? පන්තියේ සිද්ධ වෙන වැඩ ප්‍රමාණය, පන්තියේ අපි කරන වැඩ සහ පන්තියේ ටියුට්ස් ටික ඔයාලට කොහොමද හම්බෙන්නේ? ඒ ටික සේරම ටික මම ඔයාලට ගෲප් එකට මැසේජ් එකක් දාන්නම්. එතකොට රයිට් අද දවසේදී පන්තිය නවත්තනවා මේ විදිහට මෙතනින්. රයිට්? එහෙනම් අපි නැවත පාරක් ලබන සතියේදී පන්තියෙන් හම්බ වෙමු. එහෙනම් හැමෝටම අයබෝවන්. රයිට්?